right guys, මෙන්න මගේ අලුත් කුකුල්ලු ටික. මේ තමයි මගේ මවුසත් මෙතන ඉන්නවා ගන් කිපිලියෝ 3 දෙනෙක්. ගෝමරි අලුත් guys, මෙන්න මගේ කුකුල්ලු ටික. මේ ඉන්නේ බ්‍රහ්මෙක්. බ්‍රහ්මෙක් කිව්වට ඔරිජිනල් බ්‍රහ්මෙක් මත් නෙවෙයි. මේ ඇවිල්ලා ඔරිජිනල් බ්‍රහ්මෙක් කෙනල්ලා ගම් කුකුලෙක් ක්‍රොස් කරලා ගත්තු බ්‍රහ්ම කුකුලෙක්. බ්‍රහ්මයන් ගම් කුකුලෙක්. දෙකම. එතකොට මේ ඉන්නේ උත් එක්ක ඇවිල්ලා පාම් කුකුල ජෝඩුවක්. එතකොට මේ ඉන්නවා මගේ ගෝමරි. එතකොට මෙයා දැන් අම්මා කෙනෙක්. පැටව් බිත්තර රැක්කා 9 දෙනෙක්. රයිට්. එතකොට මෙතන ඉන්නවා තව අන්න අලුත් කළුයි පරණ කළුයි. මෙතන ඇවිල්ලා අලුත් කළුයි පරණ කළුයි මේ දෙන්නත් දැන් රැක්කා බිත්තර එක්කෙනෙක් රැක්කා 12ක්. අනිත් කෙනා රැක්කා බිත්තර 9ක්. රයිට්. ඒක බලමු අපි මේ කට්ටිය පැටව් ටික. මෙන්න ඔය කියන ගෝමරි කළුයි දෙන්නගෙම මේ පැටව් ටික. රෝගිමත්ව ලස්සන වෙනවා. ඒ ඇවිල්ලා මගේ පැටව් ටික. අර අපේ ගම් කුකුල්ලෝ 3 දෙනා කලූලා දෙන්නයි ගෝමරි. ගෝමරිගේ පැටව් ටික තමයි මේ ඉන්නේ දෙන්නගෙම. එතන ඉන්නවා ගෝමරිලා ඉන්නවා, කලූලා ඉන්නවා, දුඹුරුලා ඉන්නවා, වයිට්ස්ලා ඉන්නවා. හරි කලබලයි. මේ කට්ටියට ඇවිල්ලා මාස දෙකකට ගිට්ටුයි. එකම දවස් ටිකේ වගේ තමයි පැටව් ටික. තව පොඩි මෙන්න මේ පොඩි මේ ඉන්නේ දෙන්නේ. මේ දෙන්න ඇවිල්ලා පොඩ්ඩක් කලින් පස්සේ. රයිට්. මේ පැටව් ටික. මෙන්න මගේ අපේ ඉන්නවා තව ඉන්නවා ජෝඩුවක්. මේ ඇවිල්ලා මේ පොකුටෙක් ඉන්නවා පොකුටා. පොකුටෙක් දැන් බිත්තර දානවා කිකිලි. තනි කුකුලෙක් දාලා ඉන්නවා. ඊට පස්සේ ඉන්නවා තව ජෝඩුවක් මගේ. ජෝඩුවක් කිව්වට අම්මයි පුතයි දුවයි. මේ සිල්කි ජෝඩුව. සිල්කි මෙතන ඉන්නවා කුකුලයි අම්මයි පැටියයි කිකිලි. කියන්නේ කිකිලියෝ දෙන්නයි කුකුලයි ඉන්නේ. තනිකර වයිට් එකක් මගේ හිටියා කළු එකා නැති වුණා. සත්තු අල්ලලා. ඔය තමයි චතුගේ කුකුල්ලු ටික. මෙන්න මේ තමයි වැඩ.